එක්සත් ජාතික පක්ෂයෙන් අක්මීමන ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් ඊයේ පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නියෝජනායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ දවස්වල පත්තරයක් අරපුවාම පත්තරේ තියෙන ආණ්ඩුව නානවා කියලා. ඒ කතාව ඇත්ත. ඉස්සෙල්ලාම තිබුණා මේ දවස්වල පෙට්‍රෝල් වල වතුර තියෙනවා. පෙට්‍රෝල් වලට වතුර කොහොමද ගියේ? මට ඒකට උත්තර දෙන්න බෑ. නමුත් මෙතන තියෙන්නේ කළමනාකාරීත්ව ප්‍රශ්නයක්. අද කනිතේ නීතිගත සංස්ථාව අති විශාල කෝටි ගණනක් පාඩු පිළිදුවන්නේ. කළමනාකාරීත්වයේ දක්ෂණ කළමනාකාරීත්වයක් තියෙනවා නම් ආයතනයක් පාඩු පිළිදුවන්න බෑ. අද මහජන මුදල් වේදම් කරන්නේ අම්මගේ අප්පගේ පුදලේ වගේ. අපි ණය වෙච්ච જાතියක්. දෙසැම්බර් 31 වෙනිදා පසුගිය 2010 දෙසැම්බර් 31 වෙනිදා රෑ 12 වෙනකොට ඉපදිච්ච සෑම දරුවෙක්ම සෑම කෙනෙක්ම ජීවත් වෙලා ඉන්න සෑම කෙනෙක්ම ලෝකෙට ණයයි 2,22,000ක්. අපේ ආචාර්ය හර්ෂ සිල්වා ඊයේ ප්‍රශ්නෙමදී කිව්වා මේ තවත් මේකට 60,000ක් එක්කව කරන්න ඕනේ කියලා. 2,80,000ක් අපි ණය වෙනවා ලෝකෙට අද හෙට වෙනකොට. අපි තවත් ණය ගන්නෙත් ණය වෙලා. අපි ණය ගෙවන්නේ ණය වෙලා. ජාත්‍යන්තර වාණිජ්‍ය ණය ලබා ගැනීමේදී පොලි අනුපාත තීරණය වන ණය වර්ගීකරණයේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුණා. Moody's නම් වූ ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ණය වර්ගීකරණය තුළ ස්ථාවර මට්ටමේ සිට ධනාත්මක මට්ටම දක්වා ඉහළට පැමිණ ඇති බවයි. ණය වර්ගීකරණයේ ධනාත්මක මට්ටමට පැමිණීම යනු රටකට ණය ලබා දීමේදී පවතින අවදානම අවම වීම ලෙස සැලකෙනවා. මේ අනුව ණය ගැනීමේදී ගෙවිය යුතු පොලියද සාපේක්ෂව අඩු වගයක්. Moody's නම් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පෙන්වා දෙන්නේ වත්මන් ආර්ථික තත්ත්වයේ සැලකිලිටගෙන ශ්‍රී ලංකාව අදාළ ණය වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබීමට පියවරගත් බවයි. යුද්ධය නිමා වීම තුළ මෙරට ඇති වූ දේශපාලන ස්ථාවරත්වය මෙම තීරණය සඳහා බලපා ඇති මූලික සාධකය වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන තුළ අයවැය ප්‍රතිසංස්කරණ සිදුවීම මෙන්ම ආර්ථික වර්ධනය යහපත් වීම හා විදේශ සංචිත ශක්තිමත් වීමද අදාළ ණය වර්ගීකරණයේ ශ්‍රී ලංකාව ඉහළට පැමිණීමට හේතුවක්. කඩුවෙල මහනගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීමක් ඊයේ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගෝල්ෆේස් එක ඉඩම වික්කා කෝටි 2900යි. කෝ සල්ලි. දැන් බලන්නකෝ අද මෙතන මේ පිට්ටනියවත් තියන්න එපා. මුන් හිස් ඉඩමක් දැක්කොත් හෙලිකොප්ටරයක් ගියොත් බැස්සුවා. ගත්ත ඉඩම. මේක ඉටිකොලයක් හරි දාලා වහලා තියපලා නැත්තම් කඩුවෙලා තියන්න ඉවරයි. ඔබතුමාලට ගෙදරක් හදලා දෙන්න ප්‍රේමදාස මහත්තයා ලක්ෂ 25ක් ගෙවල් හැදුවා. ඒ අපි හැදුවේ සහෝදරනි ආසියාව නොදීනු තත්ත්වෙ තියෙද්දි. අද එහෙම නෙමෙයි. ආසියාව විශාල දීනුවක් ලබනවා. චීනය 12.8යි, ඉන්දියාව 10.8යි, තායිලන්තය, මැලේසියාව ශීඝ්‍ර දියුණුවක් ලබනකොට මේ රටේ සූරා කනවා සහෝදරනි. මේ ආණ්ඩුව යුද්ධයෙන් පස්සේ පටිතද කරගන්නේ කියපු පටි තාම ගලවලා නැහැ. අද මිනිස්සුන්ට කන්න බොන්න නැති බඩෙන් භාගයක් ජීවත් වෙන්න යුගයකයි ජීවත් වෙන්නේ. මෙන්න මේකයි අද තියෙන යථාර්ථය. මේකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රගතිශීලී ආණ්ඩුව බලයටපත් කරනකොට. මේකද අපේ ජනතාව ඉල්ලා හිටියේ. බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සඳහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අදත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආවා. සරත් ෆොන්සේකා මහතාගේ උරහිසේ පවතින ආබාධයක් හේතුවෙන් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලබා දෙනවා. අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් අද ෆොන්සේකා මහතා පරීක්ෂා කළ බවයි. හෙට දිනේ නැවත ප්‍රතිකාර සඳහා පැමිණෙන ලෙසට වෛද්‍ය උපදෙස් ලැබුණු බව අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළා. වැඩිකාරයන්ට විරුද්ධ නීති අනුකූල කටයුතු කරනවලු. ඉතින් අර එලිපිට මේ ඉන්නේ අසංකර උපේක්ෂණයි නඩු දාන්න නැත්තේ. ඇතැම් පෞද්ගලික රෝහල්වල සේවය කරන සුදුසුකම් නොමැති විදේශ වෛද්‍යවරුන් හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ උපලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ලංකාවේ සුදුසුකම් නොලත් පුද්ගලයන් වෛද්‍ය සේවය දෙනවා 30,000කට අධික ප්‍රමාණයක්. නමුත් අවාසනාවකට මේ වෙනකොට ලංකාවේ සේවය කරන සමහර විශේෂඥ වෛද්‍යවරු කියා ගන්නා විදේශ වෛද්‍යවරුන්ට ඒ මූලික සුදුසුකම්වත් නැහැ.
අපි විදේශ උපාධියක් අරගෙන ආවොත් ලංකාවේ පුරවැසියෙක් එතකොට ඒ අයට අඩුතරමින් ඇක්සිස්ටීන් කියන විභාගයටවත් වාඩි වෙන්න දෙන්නේ නැහැ වෛද්‍ය සභාවෙන්. මේ සමහර අය හදවත් ශල්‍ය වෛද්‍යවරු විදිහට වැඩ කරන්නේ. එතකොට ලංකාවේ අපේ ශල්‍ය වෛද්‍යවරයෙක් අවුරුදු 8ක පුහුණුවක් තියෙන්න ඕනේ හදවතක් අරින්න හදවත් සත්කමක් කරන්න. මේ මාස 9යි පුහුණුව සමහර අයගේ. මේ අය කවදාවත් ඉන්දියාවෙන් එළියට ගිහිල්ලා නැහැ. සුදුසුකම් ලත් අය ඇවිල්ලා ලංකාවේ වැඩ කරනවට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අපේ තියෙන විරුද්ධත්වය තමයි මේ සුදුසුකම් නැති වෛද්‍යවරු ලංකාවේ කටයුතු කරන එක සම්බන්ධ. රාජ්‍යයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එළකල චෝදනා සම්බන්ධයෙන් වෛද්‍ය සභාවෙන් අප විමසීමක් කළා. එහි ලේකකාධිකාරීවරයා පැවසුවේ වෛද්‍ය සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි. එම රැස්වීම ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත බවද ලේකකාධිකාරීවරයා ප්‍රකාශ කළා. සසුනට අරුණ වැඩසටහනේ තවත් අධ්‍යයනයක් අද පුත්තලමේදී ක්‍රියාත්මක වුණා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. පුත්තලම ආනමඩුව නවගත්තේගම ගල්කුළම රජමහා විහාරයේදී අද පෙරවරුවේ ක්‍රියාත්මක කෙරුණේ සසුනට අරුණ වැඩසටහනේ 110 වැනි පියවරයි. එහිදී විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින චෛත්‍යයේ වැඩ කටයුතු නිම කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා මුදල් පරිත්‍යාග කළා. කෝටි ගණන් සල්ලි දින බුද්ධ ශාසන ආරම්භදල. ඇයි අද මේ ගල්කුළම රජමහා විහාරස්ථානයේ මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ මේ සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන්නට මේ පාලකයන්ට බැරි. ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි අද රට තුල ක්‍රියාත්මක වෙන්නේ බොරුව, ප්‍රෝඩාව, වංචාව, හොරකම, නින්දිත දේශපාලන. ජනතාව රවට්ටලා තමන් රජ වෙලා ජනතාව වලපල්ලට යවන යුගයක් තමයි අද තිබෙන්නේ. කුරුණෑගල මාවතකම් ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කුමන්ත්‍රණ පිළිබඳව පළ කළ අදහස් කිහිපයක් මේ. දැන් මේ අර්බුද එක එක වෙනකොට ආණ්ඩුව මොකද කිව්වේ මෙච්චර කාලයක්? ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ ඉන්නවා. හයියෙන් වැස්සොත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. ගොඩක් පෑවුවොත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. බාලතෙල් ගෙන්නපුවාම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. ඊළඟට බැංකි මූන්ගේ වාර්තාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. ඊළඟට channel 4 එක ජාත්‍යන්තර කුමන්ත්‍රණ. කුමන්ත්‍රණ මේ රටේ සියලු දේවල් කුමන්ත්‍රණ. මේ ආණ්ඩුව තිබුණේ ඊටාම ඉහළ තැනක යුද්ධ දිනුවෙන් පස්සේ. එවරස්ට් කන්ද වගේ උඩින් තිබුණේ. මේක නතර වෙන්නේ මරියානා ආගාදෙන වැඩිලා. පසුගියදා කටුනායක සිදු ගැටුම අතරතුර තුවාල ලබා මියගිය රොෂෙන් චානක මහතාට පින් පමුණුවමින් සහ තුවාල ලැබුවන්ට සෙත් පතමින් ඊයේ බෝධි පූජාවක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණා. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පූජා පැවැතුණේ කටුනායක ඇවරිවත්ත ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානයේදී. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. කටුනායක ගැටුමේදී පාදවලට තුවාල සිදු වූ අයෙකුට මෙහිදී රෝද පුටුවක් පිරිනැමුණා. චානක සමග වැඩ කරපු අය සම්බන්ධයෙන් කොහොම ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තිබෙනවා කියලා අපිට දැනුවත් වුණා මේ දැන්. ඒ විතරක් නෙමෙයි අහිංසක ලෙඩ වෙලා ඉන්න රෝහල් ගත වෙලා ඉන්න අයට පඩි ගෙවන්න නැති ප්‍රශ්නයක් උත්ගත වෙලා තිබෙනවා. සහ එයාගේ සගයන් එක සල්ලි එකතු කරන් තියෙන අවස්ථාවත් බැහැර කරලා තිබෙනවා කියන එක අපිට දැනුවත් කරලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මේ අය දැනුවත් කරපු නිසා අපි වහම පාර්ලිමේන්තුවේ මේ ගැන කැඳවීමක් කරලා ඒ සම්බන්ධ ප්‍රශ්න निराකරණය කරන්න අපි බාර අරන් තියෙනවා. ඉකුත් මැයි මාස 30 වෙනිදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේදී පොලිස් පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගේ වෛද්‍ය වාර්තා ගෙන්වා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද එහි ලේකකාධිකාරිවරයාට නියෝග කළා. ඒම ගැටුමෙන් තුවාල ලැබූ 10 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක කේ ශ්‍රී පවන් සහ එස්.අයි. ඉමාම් යන ත්‍රිපුත්කල විනිසුරු මඩුල හමුවේ එම පෙත්සම් කැඳවුණා. සිටිය උදිනේ නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් පෞද්ගලිකාංශයට යෝජිත විශ්‍රාම වැටුප්ක්‍රමය පිළිබඳව සාමකාමී විරෝධය පළ කරමින් සිටි බව පෙත්සම්වල සඳහන්. පෙත්සම්කරුවන් පවසන්නේ එලෙස විරෝධය පළ කරද්දී පොලිසිය මැදිහත්ව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ජීව උණ්ඩ වලින් වෙඩි තබා ගල්මුල් වලින්ද දමා ගැසූ බවයි.
මීගමුව මූලික රෝහලේදී සහ කොළඹ ජාතික රෝහලේදී පෙත්සම්කරුවන්ට කළ ප්‍රතිකාර පිළිබඳ වාර්තා ගෙන්වා ගත යුතු බව එහිදී විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරීවරයාට නියෝග කළා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන පරීක්ෂණයක් පවත්වාගෙන යන අතර එම වාර්තාව අධිකරණයේ දැනගැනීම සඳහා පමණක් ඉදිරිපත් කළ හැකි බවයි. සැප්තැම්බර් මාස 15 වෙනි දිනට පෙත්සම් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නයි අධිකරණය පෙත්සම්කරුවන්ගේ නීතිඥයන්ට දැනුම් දුන්නා. පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන භික්ෂූන් දැක ගැනීම අද දුලබ දසුණක්. හලාවත කරවිටාගාරයේ ප්‍රදේශීය ජනතාවට භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතයේ යෙදෙන අයුරු දැක ගන්න පසුගියදා අවස්ථාව උදා වුණා. මෙලෙස පිණ්ඩපාත චාරිකාවේ යෙදුනේ හලාවත කරවිටාගාර සාරානන්ද පිරිවෙනේ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ. ගෙයින් ගෙට වැඩි උන්වහන්සේලාට දන් පැන් පිළිගන්වන්න ගම්වැසියන් සූදානමින් සිටියා. පිණ්ඩපාතයේ පිළිගත් භික්ෂුන් වහන්සේ දානය වැළඳීමට වැඩම කළේ අසල වනලැහැබකටයි. දැන් ක්‍රීඩාපුවත්. අවසන් තරගයේදී ඇමරිකාව පරදූ ජපානය ලෝක කුසලාන කාන්තා පාපන්දු තරඟාවලියේ ජයගත් ප්‍රථම ආසියාතික රට ලෙස ඉතිහාසයට එක් වුණා. එහි තොරතුරුද ඇතුළුව විදේශ ක්‍රීඩා පිටියේ පුවත් කිහිපයක් දැන්. ලෝක කුසලාන කාන්තා පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරගයේ ඊයේ පැවැත්වුණේ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හිදී. පළමු අර්ධයේදී දෙපිළම ගෝල වාර්තා නොකළ අතර දෙවන අර්ධයේ 69 වන මිනිත්තුවේදී ඇමරිකාව ගෝල රැස් කිරීම ආරම්භුවා. ජපානයේ දෙවන අර්ධයේදී ගෝලයක් රැස් කළා. නියමිත කාලය අවසන් වන විට දෙපිළම සමතත්වයේ සිටියේ එක් ගෝලය බැගින් රැස් කරමින්. අතිරේක කාලයේදී කණ්ඩායම් දෙකම ගෝලය බැගින් රැස් කර ලකුණු සමාන වීම නිසා ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර ලබා දීමට විනිසුරුවන් තීරණය කළා. ජපානයේ දඬුවම් පහර 3ක් සාර්ථක කරගත් අතර ඇමරිකාවට සාර්ථක කරගත හැකි වූයේ එකක් පමණයි. ඒ අනුව ජපානය ලෝක කුසලාන කාන්තා පාපන්දු කිරුළ දිනාගත්තා. ශ්‍රේණිගත කිරීම අනුව පෙරමුණේ සිටින බ්‍රිතාන්‍යයේ මාක් කෙවෙන්ඩිෂ් ප්‍රංශ පාප සවාරියේ 15 වෙනි අදියර ජයගත්තා. කිලෝමීටර් 193ක දුරකින් යුත් ප්‍රංශ පාප සවාරියේ 15 වෙනි අදියර අවසන් කිරීමට කෙවෙන්ඩිෂ්ට ගත වූ කාලය පැය 4යි මිනිත්තු 20යි තත්පර 24යි. ෂැන්ඝයිදී පැවැත්වෙන ජල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දෙවන රන් පදක්කම දිනා ගැනීමට සත්කාරක චීනය සමත් වුණා. එම පදක්කම හිමි වූයේ මීටර 10 යුගල කිමිදුම් පිරිමි ඉසව්වේ. එම ඉසව් නියෝජනය කළ චීනයේ කී බෝ සහ හු ලියන් ලකුණු 480.03ක් වාර්තා කළා. මේ අතර රිද්මානුකූල පිහිනුම් කාන්තා කේබල් ඉසව්වේ රන් පදක්කම රුසියාවේ නටාලියා එෂෙන්කෝට හිමි වුණා. එය රැස් කළ ලකුණු සංඛ්‍යාව 98.3. ස්පාඤ්ඤයේ ඩැනි පෙඩ්‍රෝ සහ ජර්මානු මෝටර් GP යතුරුපැදි තරගයේ ජයගත්තා. ආබාධයකින් පසු නැවත තරඟ බිමට අවතීර්ණ වූ ඔහු තරගය අවසන් කළේ මිනිත්තු 41යි තත්පර 12.48ක කාලයකින්. දැනමුතු සායනය හා මයුරමෙලා සැනකිරිය පිළිබඳ විශේෂ වැඩසටහනක් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ප්‍රධාන ප්‍රවෘත්ති ඇතුළු තවදුරටත් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.newsfirst.lk වෙබ් අඩවියට. ඒ සමගින් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ආයුබෝවන්.